ඉතින් අද වීඩියෝ එක අපි බලන්න යන්නේ මේ මිත්ස් ටික බස්ටඩ්ද නැත්නම් රියල්ද කියලා. ඉතින් ප්‍රින්ස් ෆස්ට් මිත් එක තමයි දැන් අපිට ඇන්ග්‍රි වුල්ෆ් කෙනෙක් ගාව අපි ෆ්‍රෙන්ඩ්ලි වුල්ෆ් කෙනෙක් හිටියොත් එයාව ටේම් කරගත්තොත් ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි වුල්ෆ් ටේම් කරගත්තොත් අර ඇන්ග්‍රි වුල්ෆ් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. හරිද? ඉතින් මම මේකට මේ දෙන්නෙක් මේ ෆෙන්ස් එක දැම්මා. හරිද? අපි දෙන්නෙක් try කරමුකෝ. දෙන්නෙක් මෙහෙම අපි ඇන්ග්‍රි කරන්න ගහන්න බෑ. මම ගැහුව මුන්ට පයින්න බෑ. guys දැන් අපි මෙතන ෆ්‍රෙන්ඩ්ලි වුල්ෆ් තියමු. හරිද? දැන් මෙයාව අපි ටේම් කරගත්තාම අරගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. හරිද? බලමු ඔන්න දැන් ඒගොල්ලෝ එයාව ටේම් කරලා දින්නවා. හරි ගයිස් මේ මිත් එක බස්ටඩ් හරිද මේක හරි නෑ ඒ කියන්නේ මං ඉතින් හරි දැක්ක ඒ කියන්නේ ගයිස් මේ මිත් එක බස්ටඩ් දැක්ක අපි ආයෙ try කරලා බලමු. හරි මම දැන් මේ මරක් වයිඩන් මෙතරින් දාම. හරි දෙන්නෙක් ස්පෝන් කල්ලා හරි දැන් මේ දෙනවා ඇන්ග්‍රි කරගන්න. හරි අපි මෙයාව කෙනෙක් ස්පෝන් කරලා හරි ඔන්න ගයිස් මම යාළු කරගත්තා. හරි ඔන්න අර ගයිස් ඔන්න ඒක ගයිස් බස්ටඩ් තේරෙනවද මේ ඒවල් ෆ්‍රෙන්ඩ්ලි වෙන්නේ නැහැ. ඉතින් ගයිස් ඒ මිත් එක බස්ටඩ්. එහෙනම් අපි ඊළඟ මිත් එකට යමු. ඉතින් ගයිස් ඊළඟ මිත් එක තමයි අපි කර්ව් පම්කින් එකක් අපේ පේස් එක මූණේ දාගෙන හිටියොත් එහෙම අපිට වුල්ෆ්ලා ඇන්ග්‍රි වුල්ෆ්ලා අටැක් කරන්නේ නැහැ. හරි අපි try කරලා බලමු. මුලින්ම පේස් එක කඩන්න. හරි දැන් මුංග තරහ කරගන්න බෑ. මුලින් මේක දාගමු. හරි ගයිස් ඔන්න තරහ කරමු. ගයිස් එනවා ඒගොල්ලෝ. හරි ගයිස් ඒගොල්ලෝ අටැක් කරනවා. හරි මම මේක දාගෙන ඉන්නේ. අඩෝ ගයිස් මේ මිත් එක බස්ටඩ්. හරිද ඒගොල්ලෝ මට ඇටැක් කරා මං කර්ව් පම්කින් එක දාගෙන හිටියේ මූණේ. ඉතින් ගයිස් මේ මිත් එක බස්ටඩ්. අපි යනවා නෙක්ස්ට් මිත් එකට යන්න. ඉතින් ගයිස් ඊළඟ මිත් එක තමයි ආමඩිලෝස්ලා ඉන්නම්. ඒගොල්ලෝ අපේ පස්සෙන් එනවලු අපි අර ස්පයිඩර් කෙනෙක් ඩ්‍රොප් කරනවා ස්පයිඩරයි කියලා දෙයක් කරා ඒගොල්ලෝ නරනවා. ඒගොල්ලන්ගේ හැ. ඉතින් අපි ඒක අතේ තියාගෙන හිටියොත් එහෙම ආමඩිලෝස්ලා අපේ පස්සෙන් එනවලු. අපි මුලින්ම ආමඩිලෝ කියත් ගමු. ආමඩිලෝ මොකක් කියන්නේ ඔය බා? ආමඩිලෝ ස්පෝන් එක තියෙනවද දන්නේ නැහැ. ආමඩිලෝ ස්පෝන් එක ගියයි අපි ස්පයිඩර් අයියක් ගන්නවා. හරි මේ ෆර්මෙන්ටඩ් ස්පයිඩර් අයි නෙමෙයි නිකන් නෝමල් ස්පයිඩර්. හරි ඔන්න මම ආමඩිලෝ කෙනෙක් ස්පෝන් කරා. ගයිස් එයා හැංගිලා ඉන්නේ. හරි අපිට අපි අරත් එක්ක ස්පෝන් කර ගයිස් ඒගොල්ලෝ අරගෙන හැංගිනවා. හරි එළියට එන්නේ නැහැ. මම ස්පයිඩර් අයියව තියාගෙන ඉන්නේ. එනානේ එනවා ගයිස් පුඩේ මම මේ පැත්තට ගයිස් ඒ මිත් එක ඇත්ත. හරි එයා මගේ පස්සෙන් එනවා. හරි ස්පයිඩර් එක අතේ තියාගෙන තිබේ. ගයිස් මේ ස්පයිඩර් එක අතේ තියෙනවා. එයා ගයිස් අපේ පස්සෙන් එනවා. හරි තව එක්කෙනෙක් කියන්නේ. ඉතින් ගයිස් මේ මිත් එක රියල්. හරි ඒක කිව්වේ අපි ආමඩිලෝ කෙනෙක් අපේ පස්සෙන් එනවලු අපි ස්පයිඩර් එකක් තියාගත්තොත් අතේ. ගස් පේනවනේ මාව තව ෆලෝ කරන්නේ. මාව තව. ඉතින් ගයිස් මේ මිත් එක රියල්. එහෙනම් ගයිස් අපි ඊළඟ මිත් එකට යමු. ඉතින් ගයිස් අද වීඩියෝ එකේ අපේ ලාස්ට් මිත් එක විදියට මම තෝරගත්තේ අපි සොම්බි කෙනෙක්ව ඇන්විල් එකකින් ජොනි කියලා රීනේම් කරොත් එහෙම එයා මේ බේබි සොම්බි කෙනෙක් වෙනවා. හරි මට නම් ඒක විශ්වාස කරන්න බෑ ගයිස්. එහෙම වෙන්න බෑනේ. මට හිතෙන්නේ අපි බලමු වෙන්න පුළුවන්. ගයිස් අපි try කරලා බලමු. දැන් මම ඩේ එක නයිට් කරගත්තා. හරි ඔන්න මම සොම්බි කෙනෙක් කරනවා. මේ අපි ගයිස් මෙහෙම ටයිප් කරනවා. නිල් එක අරගෙන මෙහෙම හරියටම ටයිප් කරනවා JHONNY කියලා මෙහෙම හරියටම ටයිප් කරන්න ජොනි කියලා. මම දැන් ටයිප් කරගෙන තියෙන්නේ. මම ගයිස් අපි දාමු අර ජොනි. මුකුත් නම් උන්නේ නැහැ අපි සවයිල් නංගු බා. ඉතින් ගයිස් යා නෝමල් සොම්බි කෙනෙක් අය මම නරන්න තමයි එන්නේ. ලයික් පාස් තරේ පේන. ඉතින් ගයිස් මේ මිත් එක බස්ටඩ්. ජොනි කියලා දැම්මට යා බේබි සොම්බි කෙනෙක් උන්නේ නැහැ. ඒක කිව්වේ එයා ජොනි විදියට රීනේම් කරොත් එහෙම නේම් ටැග් එකක් දාලා අපේ බේබි සොම්බි කෙනෙක් වෙනවා කියලා. ඒ ගයිස් බස්ටඩ්. ඉතින් ගයිස් ඔහොම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ගයිස් අපි කොච්චර මිත්ස් රියල්ද කියලා හොයාගත්තද කියලා පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි ඒ වගේම තව වීඩියෝස් අයිඩියාස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද මට වීඩියෝ අයිඩියාස් එන්නේ නැහැ ගයිස්. මම මේක පොඩ්ඩක් හිතලා දැම්මේ. ඉතින් අද වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ගයිස් අපි තවත් අලුත් වීඩියෝ හම්බෙමු.
එනම් ගුඩ් බයි හැමෝට see you